අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ ස්විමින් pool එක කොහොමද බෑක් වොෂ් කරන්න කියලා. ඉතින් බෑක් වොෂ් කරන්න ප්‍රධානම අංගය තමයි එන්න මේ සෑන්ඩ් ෆිල්ටර් එක. තමයි අපිට ඕන වෙන්නේ. සෑන්ඩ් ෆිල්ටර් එකේ තියෙනවා මෙන්න මේ මල්ටි පෝට් වෑල් එක. ඔයාලා බැලුවොත් පෙනේ මෙතන තියෙනවා ෆිල්ටර්. ඊට පස්සේ මෙතන තියෙනවා වේස්ට්. ඒ වගේම මෙතන තියෙනවා බැලුවොත් බෑක් වොෂ්. මෙතන තියෙනවා රින්ස්. ඉතින් normally අපේ සෑන්ඩ් ෆිල්ටර් එක තියෙන්නේ මෙන්න මේ ෆිල්ටර් කියන පැත්තේ. එතකොට අපි බෑක් වොෂ් කරන වෙලාවට පම්ප් එක දුවනවා නම් දැන් මේලා පම්ප් එක දුවන්නේ නැහැ. එතකොට මේ තියෙන අපේ වැල්ස් මේ පම්ප් එකේ සක්ෂන් වැල්ස් එකේ පූල් එකේ වතුර ඉන්ලට් වැල් මේ තියෙන්නේ මේන් ඩ්‍රේන් එක, මේ තියෙන බැලන්ස් ටැංක් එකේ වැල් එක, මේ තියෙන්නේ ලකුම් පෝට් එකේ වැල් එක මම දෙක ඇරියා. මේ තියෙන්නේ පූල් එකට වතුර සප්ලයි වෙන වැල් එකක්. මේකෙන් තමයි පූල් එකේ වෝටර් ඉන්ලට් එක තියෙන්නේ. මේ තියෙන්නේ අපි මෙතන තියෙන වෝටර් කර්ටන් එකක් මෙන්න මෙතන මෙන්න මේකේ. ඊට පස්සේ තව මෙතන තියෙනවා මේ වෑල් එක ඇවිල්ලා ජකුසි වල තියෙන වෑල් එක. දැන් අපිට ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ වෑල් එක මේන් ඩ්‍රේන් එක ඇරලා තියෙන්න ඕනේ. බැලන්සින් එක වහලා තියාගන්න. බැලන්සින් එකෙන් වතුර අඩු වෙනවා. බෑක් වොෂ් කරන වෙලාවට මේන් ඩ්‍රේන් එක ඇරලා තියෙනවා. වැකුම් පෝට් එකේ වෑල්ලත් මම අරගන්න. මොකද අර සක්ෂන් වැඩි වුණාට පස්සේ මෙයා හොඳට මේ වතුර හොඳ ප්‍රමාණකින් ඇතුළට වතුර ඉන්ලට් වෙලා වෙනකොට ලොකු ප්‍රෙෂර් එකෙන් ගහනකොට මේක හොඳට කැළපිලා අපිට පුළුවන් වතුර ටික බෑක් වොෂ් කරගන්න. කෙලින්ම වතුර එළියට යන්නේ එතකොට. ඒක පූල් එකේ මේ සෑන්ඩ් ෆිල්ටර් එකේ normally ෆිල්ටර් වෙන පැත්තට normally වතුර ෆිල්ටර් වෙන එක පැත්තකට. එතකොට බෑක් වොෂ් කියන්නේ ඒක අනිත් පැත්තට රිවර්ස් සයිකල් ගමන් කරනවා. normal cycle එක නෙමෙයි රිවර්ස් සයිකල්. එකෙන් තමයි ගමන් කරන්නේ. එතකොට හොඳට වතුර ටික යන්නේ එළියට. ඉතින් ඒකින්ද හොඳට සක්ෂන් ගන්න මම වෑල් දෙක මැරියා. මොකද මේ පම්ප් එක හොඳ පම්ප් එකක් ප්‍රෙෂර් පම්ප් එකක්. සක්ෂන් වැඩිපුර තියෙන තරමට එයා ඩිස්චාර්ජ් එකත් වැඩි වෙනවා. ඉතින් හරි. දැන් මම මේක දා ගන්නවා බෑක් වොෂ් පැත්තට. එහෙනම් කරකවල පාස් කරලා මේ බෑක් වොෂ් පැත්තට දාගත්තා. ඊපස්සේ මෝටර ඔන් කරනවා. දැන් මෙතන වතුර අඩු වුණා මේක. ටිකක් යන වතුර දෙන්න. දැන් ආලේ පේනවා මේ සුදු පාටින් මම කලින් පාර මේක බෑක් වොෂ් කරා. මේ පස්සේ වලට පෙන්නන්න ඕනේ තමයි මේක ආයි පාරක් ගත්තේ. දැන් පොඩක් විතර දැන් මේ ක්ලියර් වෙනවානේ. අනිවාර්යයෙන් මේ බෑක් වොෂ් කරනවා මේ ෆ්ලයි ග්ලාස් එක හොඳට ක්ලියර් වෙනකන් මේක බෑක් වොෂ් කරන්න ඕනේ. තාමරියන් අරගෙන අලු පාට වගේ තියෙන පොඩක් පේන ඇතිනේ. කලින් පෙරන සුදු පාටට වගේ. මුලින්ම ඔන් කරාම මේක දැන් මඩ පාරට ගියේ. මට මතක් වුණා ඔයගොල්ලන්ට බෑක් වොෂ් කරන දේ පෙන්වන්න ඕනේ හින්දා තමයි මම ආයෙ නවත්තලා බෑක් වොෂ් කරන එකත්. දැන් මේ වතුර ටික යන්නේ එළියට. මං පෙන්නන්නම් දැන් ඔයගොල්ලන්ට ඒක වෙන්න කියලා. අපිට මේ ඉන්ලට් වෑල් වහන්න ඕනේ නැහැ. මොකද මෙන්න මේ පැත්තෙන් වතුර ඇදලා අරගෙන මෙන්න මේ ලයින් එකෙන් මෙතනට ඇවිල්ලා මෙතනින් මල්ටි පෝට් වෑල් එක කරා මෙතනින් එළියට ගහනවා. මම යන වතුර ටික පෙන්නන්න ඔයගොල්ලන්ට. මේ තියෙන්නේ අපේ ස්විමින් pool එක. pool එකේ වතුර අඩු වෙන මේ වෙලාවේ. ඉතින් අපේ මේන් ඩ්‍රේන් එකේ වතුර එළියට දාන්න බෑ. මම කලින් පාරක් එළියට දාන්න බැරි හින්දා වතුර එළියට දාන්න බෑ. ඒක නිසා මම බටයක් දාලා තියෙනවා. මෙතනින් තමයි ඒ පම්ප් රූම් එකේ ලයින් එක ඉන්නේ. අන්න ඔහම එළියට ඇවිල්ලා මෙන්න මේ පාර දෙකේ මෙන්න මේ කානුවට එනවා. මේ වතුර වල එහෙම වැරදක් තියෙන වතුර නෙමෙයි. ක්ලෝරිනුත් නෑ මේ වෙලාවේ. මොකද ඊයේ අවුවට තිබ්බ ක්ලෝරින් ඔක්කොම වෙයිලා තියෙන්නේ. වාෂ් වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට බෑක් වොෂ් වෙනවා. ආයන් ඇතුළට එන්න තියෙන පූල් එක. මෙතන බැලන්ස් බ්ලැන්ක් එක තියෙනවා. ඔයාලා දැන් මේ පූල් එකේ වතුර ටික ටික අඩු වෙනවා. මේ පූල් එකේ වතුර පෙරෙන්න තිබ්බා. මොකද වතුර ටික දැන් එළියට යන්නේ. දැන් නම් නියමයි. මේ බලන්න සයිඩ් ග්ලාස් එක හොඳටම ක්ලියර් වෙලා තියෙනවා. ඊට පස්සේ ආයි පාරක් අපි පම්ප් එක ඕෆ් කරන්න ඕනේ. මොකද ඊට පස්සේ අපි දාන්න ඕනේ රින්ස් කියන පැත්තට. පම්ප් එක ඕෆ් කරනවා. මම පම්ප් එකට ටයිමර් එකක් දාලා දිනේ අපිට අවශ්‍ය කරලා බලන්න. ඕෆ් කරා. ආයි නැවත මෙහෙම පාත් කරලා එහෙම කරකවල රින්ස් පැත්තට දැම්ම. නැවතත් පම්ප් එක ඔන් කරනවා. ඔන්න එතකොට දැන් බලන්න ලයින්. ඔන්න ආයි සුදු පාට දැක්කනේ. ආයි මේකත් ක්ලියර් වෙන්න ඕනේ. මම බලන්න ඇඟිල්ල තිබ්බට ඇඟිල්ල පේන්නේ නැහැ. වල පේනවනේ. ටිකක් බොදයි වගේනේ. අපි ආයි පාරක් බලමු හැටියට ගිහිල්ලා එනකොට අනිවාර්යෙන් වතුර ක්ලියර් වෙනවා. එක්ක ඕනේ ඔයාලට පෙන්වන්නම්කො ක්ලියර් වෙන විදිය. දැන් ටික ක්ලියර් වෙලා වගේ. හරිය ඇඟිල්ල පෙන්නුන්නේ නැහැ. ටිකක් ක්ලියර් වෙන්න ගන්නවා. අපි ඕකට බලමු එළියට ගිහිල්ලා. මොකද පාරේ මිනිස්සු වෙන්න පුළුවන්.
ඉතින් මේ හොඳ වතුර තමයි යන්නේ ඉතින් එළියට. ඉතින් උනාට බෑක් වොෂ් කරන එක සතියට පාරක්වත් කරන්න ඕනේ. මේ ඔපරේට් වෙන්නේ නැති වැඩි ඔපරේට් වෙන දෙයක් නම් නැත්නම් අපි සාමාන්‍ය යූස් කරන එකක් නම් අඩුම දවස් දෙකකට පාරක්වත්. ඒක ඉතින් බලන්න ඕනේ අපි අපේ ෆිල්ටරේ අපි එහෙම පාවිච්චි කරලා බලනකොට කොච්චර කාලෙකින්ද මේක බෑක් වොෂ් කරන්න ඕනේ කියලා අපිට ඒක තීරණය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් හරියට කරනවා නම් අපේ ප්‍රෙෂර් ගේජ් එකක් තියෙනවා. ප්‍රෙෂර් ගේජ් එකේ ප්‍රෙෂර් එක වැඩි වුණාම මෙන්න විතර ප්‍රෙෂර් ගේජ් එක තියෙන්නේ. මේක මෙන්න මේ රතු පාර පැත්තට ගියාම අනිවාර්යෙන් කොහොමද බෑක් වොෂ් කරන්න ඕනේ. මට පේන්නේ නැති. දැන් මේක මෙතන තියෙන්නේ. අගේ මට පොඩක් පේන්නේ නැහැ මොකද මේ ප්‍රෙෂර් ගේජ් තියෙන්නේ හයි කරලා තියෙන අනිත් පැත්තට. හරි. දැන් නම් මට පේන ඉතින් හොඳටම ක්ලියර් කරලා තියෙන්නේ. ඇඟිල්ල හොඳට පේනවා. කලින් පේනුන්නේ නැහැ. ඕනනම් වීඩියෝ එක ආයෙ ආපස්සට කරලා බලන්න. මොකද වෙලා තියෙන්නේ ඇඟිල්ල කලින් දැන් හොඳටම ක්ලියර්. හතර ක්ලියර්. මම නැවතත් පම්ප් එක ඔෆ් කරලා කවදාවත් පම්ප් එක ඔපරේට් වෙන වෙලාවට මේ මල්ටි පොට් ඩ්‍රයල් එක අපේ පොසිෂන් වලට කරවන්න එපා ඩැමේජ් වෙන්න පුළුවන්. මම ආරේ පම්ප් එක ඔෆ් කරා. මෙහෙම කරා. නැවත පිල්ල පැත්තට දැම්මා. ඉතින් ෆිල්ටර් අතර දැම්මා පම්ප් එක වෙන් කරා. ඉතින් ඕක තමයි වීඩියෝ එක. ඉතින් වතුර සාමාන්‍යයෙන් ගොඩක් අඩු වුණා. ඒ කියන්නේ ඔයාලට පෙන්නන්න. මෙන්න මෙතන වතුර මෙන්න මේ උඩ මට්ටමටම තිබ්බා. කියුබික් මීටර් ලීටර් 500ක් විතර එළියට ගියා. 500ට වඩා යන්නේ නැති. මම පොඩ්ඩක් වැඩිපුර බෙකුම් කරා මේ වැඩිපුර බෑක් වොෂ් කරා. ගොඩක් දවසින් බෑක් වොෂ් කරන්න බැරි වෙච්ච ඉඳ හරියට. මොකද මේකේ අපිට කලින් මේකේ ක්ලෝරින් දාන්න බැරිලා දවස් 4ක් විතර යද්දි මේ කෝල් එක කොළ පාට වුණා. ඉතින් මං ඒකේ ක්ලෝරින් ඩෝසේජ් එක වැඩි කරලා පොඩ්ඩක් ඔපරේට් වෙන දුන්න පම්ප් එක. එතකොට දවස් 2ක් විතර වගේ යද්දි ආයෙ වතුර හරි ගානට ආවා. එතකොට ඒ වල තිබ්බ ඇල්ගී ටික ඔක්කොම සමහරට අපේ ෆිල්ටර් එකේ තැම්පත් වෙලා තියෙන දේ. ඒක තමයි ඔන් කරපු මුල්ල වෙලාවේ නිකන් එන කිරි පාටට ගියේ. ඉතින් ඒක නිසා මේ දැන් නම් හොඳටම තියෙනවා. ඒකයි මේ මම බෑක් වොෂ් කරේ. එහෙනම් වීඩියෝ එක දැන්ට ඉවරයි. එහෙනම් වීඩියෝ එක ඉවරයි. මේ දැන් මේක මං කලින් ක්ලෝරින් වැඩිපුර දාපු හින්දා දැන් යට ඇතුලේ තියෙන පොඩ්ඩක් පේන්නේ මේ වෙලාවේ පම්ප් එක ඔන් කරලා තියෙන හින්දා මේ දාර වල පොඩි පොඩි ක්ලෝරින් අර ඩස්ට් එක වගේ තියෙනවා. ඒ ටික දැන් වැකුම් කරන්න ඕනේ. මගේ සම්පූර්ණ වීඩියෝ එකක් තියෙනවා මේ channel එකේ. මේ pool එක කොහොමද pool එක clean කරන විදිය, maintain කරන විදිය ඔයගොල්ලන්ට පුළුවන් ඒක බලන්න. channel එකට ගිහිල්ලා අන්තිමටම දාපු වීඩියෝ දෙක තුනකට කලින් එකක් තියෙනවා. ඒක බලලා ඔයගොල්ලන්ට පුළුවන් බලා ගන්න. ඉතින් තව මොන හරි වීඩියෝස් ඕන නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. නේද? ඊළඟ සියලු දෙනාට සුබ දවසක්. උස්සාරණයි.